ප්‍රතික්ෂේප වීමක් කියන්නේ මිනිස් ජීවිතයේදී අප සැමට මුහුණ දෙන්න වෙන පොදු අත්දැකීමක්. බොහෝ දෙනෙක්ට එය දරා ගන්න ගොඩක් අපහසුයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ විදිහට ප්‍රතික්ෂේප වීම දරා ගන්න අපහසු වෙන්නේ ඇයි කියන දේ සහ ඒට ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඉතින් දිගටම වීඩියෝ එක මිනිස් මනෝවිද්‍යාවට අනුව ප්‍රතික්ෂේප වීමක් කියන්නේ හුදෙක් අකමැත්තක් පමණක් නෙවෙයි. ඒ වේදනාකාරී වෙන්න විවිධ හේතු බලපානවා. ඒ අතරින් ප්‍රධාන හේතු කිහිපයක් තමයි පරිණාමීය හේතු, ආත්මාභිමානය බිඳ වැටීම, ඒ වගේම අධික බලාපොරොත්තු තබා ගැනීම. පරිණාමය කොහොමද මේකට හේතු වෙන්නේ? ඇත්තටම ඈත අතීතයේ පටන් මිනිසා කියන්නේ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන්න හුරුණු ජීවීන් කොටසක්. එතකොට අතීතයේදී මේ විදිහට සමූහයක් විදිහට හිටපු තැනකින් ඔයාව ප්‍රතික්ෂේප වුණොත් ඒක හරියට මරණය හා සමාන වගේ දෙයක් වුණා. මෙන්න මේ නිසා අදටත් අපේ මොළය ක්‍රියා කරන්නේ ප්‍රතික්ෂේප වීමක් හරියට ශාරීරික වේදනාවක් විදිහට. ආත්ම අභිමානය බිඳ වැටීම. බොහෝ දෙනෙක් තමන්ගේ වටිනාකම මනින්නේ අන් අය මත. අපේ වටිනාකම තීරණය කරන්න අපි අන් අයට බාර දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා කවුරුන් හෝ ඔයාව ප්‍රතික්ෂේප කරොත් ඔයාගේ මනස විසින් හිතන්නේ ඔයා එතනින් එහාට වැඩක් නැති කෙනෙක් විදිහට. මෙන්න මේ නිසා ප්‍රතික්ෂේප වීම හමුවේ මිනිසුන් කඩා වැටෙනවා. ඒ වගේම අධික බලාපොරොත්තු තබා ගැනීම. යම් කෙනෙක් හෝ යම් දෙයක් පිළිබඳ ඔබ පමණට වඩා බලාපොරොත්තු තබා ගැනීමෙන් දවසක ඔබට එම පුද්ගලයා හෝ එම දෙය නැති වුණොත්, ඒ කියන්නේ අහිමි වුණොත්, ඒකෙන් ඇතිවන මෙන්න මේ විදිහට ප්‍රතික්ෂේප වීම හමුවේ හඩා වැටෙන්නේ නැතුව ප්‍රතික්ෂේප වීමකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඔයා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ප්‍රතික්ෂේප වීමක් කියන්නේ ඔයාගේ අවසානය නෙමෙයි. ඒක අලුත් නව ආරම්භයකට මඟ පෙන්වීමක් කියන එක. ඔබට ලැබුණු ප්‍රතික්ෂේප වීම ඔබ පෞද්ගලිකව ඔබේ ජීවිතයට ගන්න එපා. යමෙක් ඔයාව ප්‍රතික්ෂේප කරා නම් ඒකෙන් අදහස් වෙනවා නරක කෙනෙක් කියන එක නෙමෙයි. ඒ අදාළ අවස්ථාවේදී ඒ අදාළ රැකියාවට හෝ අදාළ පුද්ගලයාට ඔබව ඒ මොහොතේ නොගැලපෙන බව පමණයි. හැඟීම් වලට ඉඩ දෙන්න. කනගාටුව, කේන්තිය හෝ දුක දැනීම මිනිස් ජීවිතයේදී සාමාන්‍ය දෙයක්. හැබැයි ඔබ කරන්නේ ඒක යටපත් කරගෙන තනියම විඳවන එක නම් ඔබ එතනින් එහාට කඩා වැටීමට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කියන හැඟීම් ඇතුලේ ඊට වෙලා ජීවත් වෙන්න එපා. හැඟීම් පිළිගන්න. නමුත් එය සාමාන්‍ය මිනිස් ජීවිතයේදී දකින්න වෙන සාමාන්‍ය සිදුවීමක් පමණක් බව ඔබේ ඔළුවට, ඔබේ මතකයට ගන්න. ඉගෙන ගන්න. මට ඇයි මෙහෙම වුනේ කියලා අඬනවා වෙනුවට මට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලා ඔයා හිතන්න. ඔයාට ඔයාගේ අඩුපාඩු හඳුනගන්න, ඊළඟ වතාවේ මීට වඩා හොඳින් මේකට සූදානම් වෙන්නේ කොහොමද කියන එක ඔයාට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හිතන්න ඔබ රැකියාවකට අයදුම් කරා කියලා. ඒකෙන් ඔයා රිජෙක්ට් වෙනවා. ඔයා ඒකට පසුතැවෙනව වෙනුවට ඔයා කරන්න ඕන ඊළඟ වතාවේදී ඒ වගේ රැකියාවකට යද්දී ඔයාගේ අඩුපාඩු හදාගෙන මොනවද කියලා ඒවා අඳුරගෙන ඒවා තවදුරටත් ඔයාගේ අතින් සිදු නොවන තැනට වග බලා ගන්න එක. ඔබ මතක තියාගන්න ඕන ඔබට එක් දොරක් පැහැෙනකොට තවත් දොරවල් 1000ක් ඔබ වෙනුවෙන් විවෘතව පවතින බව. ලෝක ප්‍රකට පුද්ගලයන් වන ජේ.කේ. රෝලින්, හැරි පොටර් කප්ටු, ඒ වගේම වෝල්ට් ඩිස්නි මෙන්න මේ කියන අයත් 100,000 ගණන් වතාවක් ප්‍රතික්ෂේප වුණා. හැබැයි අද ඔවුන් ලෝකෙම දන්න චරිත බවට පත් වුණේ ඒ ප්‍රතික්ෂේප වීම අත්හැරීමකට හේතුවක් කරගන්න නොගත් නිසා. ප්‍රතික්ෂේප වීමක් කියන්නේ ඔයාව අතරමං කිරීමක් නෙවෙයි. ඔයාව වඩාත් නිවැරදි මාර්ගයකට යොමු කිරීමක්. ඔයා අද යම් තැනකදී ප්‍රතික්ෂේප වෙන්නේ නැති රැකියාවකින්, ආදරයකින් හෝ සමාජයෙන් ඔබව එපා කියන තැනට පත් වෙලා ඇති. මේ මොහොතේ ඔබට දැනෙන වේදනාව මම දන්නවා. හැබැයි මතක තියාගන්න. දියමන්තියක් පවා දීප්තිමත් වෙන්නේ අධික පීඩනයකට ලක් වුණාට පස්සේ. ඔබව ප්‍රතික්ෂේප කරන අයට පෙන්වන්න ඕන් වැරදි බව. ඔබ කඩා වැටුනොත් ඕන් නිවැරදි වේවි. නමුත් ඔබ නැවත නැගී සිටියොත්, ඔබ ජයග්‍රහණය කළහොත් එදා ඔබ ප්‍රතික්ෂේප කළ අයම අනාගතයේදී ඔබ ගැන ආඩම්බරයෙන් කතා කරනවා. ඔබේ වටිනාකම තීරණය කරන්නේ අන් අයගේ තීරණ නෙවෙයි. ඔබේ වටිනාකම තීරණය කරන්නේ ඔබ අසීරු අවස්ථාවලදී නැවත නැගී සිටින ආකාරයයි. අද දවස ඔයාගේ අවසානය නෙමෙයි. ඔයාගේ ජීවිත කතාවේ අලුත් පරිච්ඡේදයක ආරම්භය. දැන්ම නැගිටින්න. අලුත් විදියකට හිතන්න. ඔබේ ගමන අද සිට නැවත ආරම්භ කරන්න.
good luck.